අයිබෝවන් මගේ චැනල් එක තොරපු ඔයා වෙනුවෙන් විවිධ නිර්මාණ සම්බන්ධව දැනුම රාශියක් මගේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අද මම ඉදිරිපත් කරන්නේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ දැනුම හොයාගෙන යන ඔයා වෙනුවෙන් සිවිලින් විදුලි මංකාවක් රිවයින්ඩින් කරගන්නේ නැවත උතාගන්නේ කොහොමද කියලා දැනුම ඕගොල්ලන්ට අවශ්‍ය පරිදි ලබා දෙන්න. ඒ තමයි මගේ අරමුණ. මේ වීඩියෝ බලන්න ඉදිරියේදී මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් දැනුම ලබා ගන්න. මේ channel එකට subscribe කරලා ඕගොල්ලන්ගේ like එකත් comment එකක් දාලා මගේ channel එකත් එක්ක ඉදිරියේදී රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. right. මේ පෙන්වන්න යාළුවනේ වයින්ඩින් පිච්චිලා මම මේ වයින්ඩින් කපලා ඉවත් කරපු ෆෑන් එකක්. ඒ වගේම මම පෙන්වන්නම් වයින්ඩින් කරගෙන යන ෆෑන් එකක්. මෙන්න මේ විදියට මේකෙන් මම පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට මේ වයින්ඩින් කොටස් දෙක මොකක්ද, ඒ වගේම මේකේ අපි දැනගත යුතු කරුණු කාරණා ගැන. හරි යාළුවනේ, මෙන්න මේ පිටින් පෙන්වන්නේ රනින් වයින්ඩින් එක. රනින් වයින්ඩින්. ඒතර කොටස් දෙකකට තමයි වයින්ඩින් එක අපි ගහන්නේ. මේක ස්ටාර්ටින් වයින්ඩින් කොටස. එතකොට මේකේ රනින් වයින්ඩින් එකේ පටන් ගැම්ම අවසානයේ පොටවල් දෙකක් විතර වෙන. ඒ වගේම ස්ටාර්ටින් එකේ පටන් ගැම්ම අවසානයේ පොටවල් දෙකයි ඔක්කොම පොටවල් හතරක් ඉතුරු වෙනවා. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. කොලයක ඇඳලා ඕගොල්ලන්ට ඊටාම සරල විදිහට මේකට සැපයුම් ලබා දෙන්නේ කොහොමද වයින්ඩින් එකෙන් පස්සේ කියලා. මේ පෙන්වන්නේ වයින්ඩින් මේ තඹ කම්බි වලින් අපි ඔතන ඒ කියන්නේ වයින්ඩින් බස්සන්නේ. අපි අන්නේ ඒවා ස්ලොට් කියලා කියනවා මේ සිදුරු වලට. එතකොට ඒවා රනින් එකේ ස්ලොට් 14ක් තියෙනවා. මේ ෆෑන් එක ගත්තාම ස්ටාර්ටින් එකේ ස්ලොට් 14ක් තියෙනවා. ඒ විදිහට තමයි අපි මේකේ සාමාන්‍යයෙන් දැනට අපි දැනගත යුතු අවශ්‍ය කරුණු ටික වෙන්නේ. හරි, බලමු අපි ඉදිරියට වීඩියෝ එක ඉන්න ඉදිරියට බලමු අපි මේ වයින්ඩින් එක කරන්නේ කොහොමද කියලා. තඹ කම්බි ගේජ් එක සහ ඒ වගේම මේ ස්ලොට් එකකට බස්සන්න ඕනේ පොටවල් සංඛ්‍යාව. මේ වයින්ඩින් ඩේටා ටික අපිට ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ වයින්ඩින් එක කපලා ඉවත් කරනකොට පොටවල් ගණන් කරගන්න. ඒ වගේම ස්ටාර්ටින් එක රනින් එකේ පොටවල් දෙකක් අරගෙන ඒකේ වයින්ඩින් කම්බියේ ගේජ් එක බලාගෙන ඒ අනුව තමයි තඹ කම්බි මිලදී ගැනීමක් අපිට කරන්න වෙන්නේ. අපිට ඊටාම ලේසි අන්තර්ජාලයෙන් වයින්ඩින් ඩේටා ගන්න එක. මේකේ මොඩල් එක හෝ එහෙම නැත්නම් මේ ස්කේටරේ මේ ගේජ් එක මෙතන ඒ ගේජ් එක මේ මිලිමීටර් 16 25 16 15 ඒ වගේ මේකේ උස ප්‍රමාණය මෙතනින් අරගෙන ස්ලොට් ගාන 14 වැඩි කිරීම 14 වයින්ඩින් ඩේටා සිවිලින් ෆෑන් වයින්ඩින් ඩේටා කියලා ටයිප් කරපුවාම අන්තර්ජාලයෙන් අපිට ගන්න පුළුවන් මේකේ ස්ටාර්ටින් එකට සහ රනින් එකට අපි මිලදී ගත යුතු තඹ කම්බි වල SWG අගයයි ඒ වගේම පොටවල් සංඛ්‍යාවයි. ඒ අනුව වයින්ඩින් එක කරගත්තාම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් යාළුවනේ බලමු ඉදිරියට කොහොමද මේ මම පැහැදිලි කරලා දෙන්නම් කොලයක ඇඳලා මේ වයින්ඩින් කොටස් දෙකේ සැපයුම් ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් මේ ඇඳලා තියෙන්නේ මෝටරේ මෙහෙම අපි හිතමුකෝ දික් කරිනවා. මේ තියෙන ස්ලොට්. හරිද? මේ තියෙන්නේ කම්බි අපි කම්බි බස්සන ස්ලොට් මම අර කිව්වේ
කියලා දුන්න විදියට. එතකොට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. මේක අපි හිතමු රනින් එක. රනින් කොටස. ඊට පස්සේ අපි නැවත අඳිනවා ස්ටාර්ටින් කොටස. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි මේක ස්ටාර්ටින් කොටස. දැන් මේකේ අපි වයින්ඩින් පටන් ගන්නකොට පොඩක් කැමරාව මේ විදිහට අල්ලන්න. රයිට්. මේක අපි වයින්ඩින් පටන් ගන්නකොට මෙන්න මේ විදිහට මෙතනින් මේ ස්ලොට් එකෙන් බහිනකොට මේ ස්ලොට් දෙකෙන් මේ යටින් මේ පැත්තෙන් මේ විදිහට වයින්ඩින් එක අපි ගහන්නේ. ඊළඟ වයින්ඩින් එකට මේ පැත්තට යනවා. ධාරාව ගමන් කරන විදිය තමයි මේ ඊතලෙන් මම පෙන්නන්නේ. එතකොට මේ විදිහට ඔන්න ඔය විදිහට දෙපැත්තට මෙතන මේක අවසන් වෙනවා. එතකොට රනින් එකේ පටන් ගැම්ම begin එක මේක ending අවසානයේ රනින් කොටසේ අවසානයේ ඊට පස්සේ starting එකෙත් අන්න ඒ විදිහටම මේ ස්ලොට් වලින් අපි කම්බි බස්සනවා. ඒ කියන්නේ මේවා දැන් මම ඔතන විදිය මම පැහැදිලිව මම පෙන්නනවා වීඩියෝ වලින්. එතකොට ඒ විදිහට ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. මෙහෙමයි යාළුවනේ. ඉතින් දැන් මේ වගේ දේවල් වියදමක් දරලා හෝ Tamanට අලාභයක් වුණත් ගැටලුවක් නැහැ. පිටුනාට ගැටලුවක් නැහැ. වැඩ කරලා ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න පුළුවන් හැමෝටම. මේක ස්ටාර්ටින් එකේ එතකොට begin එක. ස්ටාර්ටින් එකේ ending එක. ස්ටාර්ටින් එකේ. මේක ස්ටාර්ටින් එකේ. එතකොට අපි මේ ending දෙක අවසාන පොටවල් දෙකට තමයි නිව්ටල් එක දෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ටින් එකට කන්ඩෙන්සරේ හරහා එන්න ඕනනේ. ලයිව් එක කන්ඩෙන්සරේ හරහා එන්න ඕනේ. කන්ඩෙන්සරේ හරහා කන්ඩෙන්සරේ හරහා ලයිව් එක එනවා ස්ටාර්ටින් වයින්ඩින් එකට. එතකොට begin එකේ මේ රනින් එකේ begin එක පටන් ගන්න තියෙනවා. පොටක් ඉතිරි වෙලා තියෙනවා. එතකොට රනින් එකට මෙන්න මේ ලයිව් එකේ ඩිරෙක්ට් කන්ඩෙන්සරේ හරහා නෙමේ ඩිරෙක්ට් මෙන්න මෙතෙන්ට අපි රනින් එකේ පටන් ගැම්මේ පොට අමුණන්න ඕනේ. දැන් පැහැදිලි ඇති සැපයුම් ලබා දෙන්නේ කොහොමද කියලා. එතකොට මේ විදිහට තමයි මම මේ පෙන්නන සීලින් ෆෑන් එකේ මෝටර් වයින්ඩින් කොටස මේ කරගන්නේ. රයිට්. අරණ බියාරින් ගලවා ඉවත් කරනකොට අපි පාවිච්චි කරන උපකරණය තමයි මේ පෙන්නුම් කරන්නේ. මේකට අපි කියනවා පුලර් එක කියලා. යටින් ඒ රේසර් වලට යටින් ලොක් කරලා උඩින් අපිට පුළුවන් මම මේ පෙන්නන විදිහට
යතුරකින් මේ රේසරේ ඉතාම පහසුවෙන් ගලවා ගන්න. මේකට කියන්නේ පුලර් එක කියලා. හරි යාළුවනේ මම දැන් පෙන්නන්නම් රේසරේ ගලවලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේකට අපිට මිටියකින් තට්ටු දාලා එහෙම ගලවන්න අපහසුයි. එහෙම ගැලෙව්වොත් සමහර විට මේකේ තඹ කම්බි වලට හානි වෙනවා. මේ paludu වෙනවා. ස්කේට් එකේ paludu වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. එහෙම හානි සිද්ධ වෙන නිසා තමයි අපි මේ විදිහට මේ රේසරේ ගලවා ඉවත් කරගන්නේ. මේ බෝතලේ තියෙන්නේ වයින්ඩින් සැලක්. එතකොට මේ තියෙන්නේ නොමිනෙක්ස් පේපර්. එතකොට මෙල්නික්ස් පේපර් ඒවා තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඊළඟට මම පෙන්නන්නේ මේ බෙයාරින් දෙක. මේ බෙයාරින් දෙකත් ඉස්සෙල්ලාම අපි වයින්ඩින් එකක් අලුතෙන්ම කරොත් අනිවාර්යෙන් මේ බෙයාරින් මාරු කරලා අලුත් බෙයාරින් ගහන්න ඕනේ. ඊළඟට ඔටෝ වයර්. මේකේ ඔටෝ වයර් කියලා කියන්නේ හීට් එකට ගොඩක් ඔරොත්තු දෙන ඉන්සුලේෂන් එක ගොඩක් ඝනකම තියෙන වයර් එකක්. ඒකත් අපි කඩෙන් මිලදී ගන්න ඕනේ. එතකොට වයින්ඩින් කරගෙන යන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම් මේ වීඩියෝවේ. මෙන්න මේ විදිහට ඊටම පහසු ක්‍රමයක් තමයි මේ විදිහට මේ පටියක් මේ නොමිනෙක්ස් පේපර් එකෙන් අපි මේ ස්ලොට් වලට දාගෙන මේ පෙන්නන විදිහට මේ වයින්ඩින් එක කරගෙන යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම වයින්ඩින් කරන්න ඕනේ ස්ටාර්ටින් වයින්ඩින් එක. ස්ටාර්ටින් වයින්ඩින් එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. අපි බලමු කොහොමද වයින්ඩින් එක කරගෙන යන්නේ කියලා. ගැටලුවක් තියෙනවා නම් වීඩියෝයේ ඔයගොල්ලන්ට පුළුවන් යාළුවනේ කමෙන්ට් එකක් දාන්න. මම ඒවට පුළුවන් විදිහට හැකි වෙලාවට උත්තර සපයන්නම්. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම හොයාගෙන යන ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වගේ පොඩි තැනකින් හොයාගන්න පුංචි දැනුම ගොඩක් ඉවහල් වෙනවා. තව ඉදිරියට දැනුම හොයාගෙන යන්න ඔයගොල්ලන්ට. හරි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකින් ජුකි මහන මැෂින් එක මෝටරයක් වයින්ඩින් කරගන්නේ කොහොමද කියලා ඉතා සරලව ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට මම ආරාධනා කරනවා මේ වීඩියෝ බලලා දැනුම එකතු කරගන්න කියලා. එතකොට අලුතෙන් ඔයා මගේ වීඩියෝත් එක්ක එකතු වුණා නම් අද මම ආරාධනා කරන්නේ යාළුවනේ subscribe කරලා මගේ channel එක like එකක් දාලා comment එකක් දාලා ඉදිරි වීඩියෝත් බලන්න කියලා මම ආරාධනා කරනවා. හරි යාළුවනේ බලමු අපි කොහොමද මේ වයින්ඩින් එක කරගෙන යන්නේ කියලා.